ගයිස් අපි පල්මඩ ඉන්වෙස්ටිගේෂන් එකේ සෑහෙන්න ඇතුළට ආවා. යාය 001 එකේ අපි හිතනට වැඩිය ගොඩක් ලොකු දෙයක් තියෙනවා. මේ වටේම මිනිස්සුන්ගේ කොලනි එකක් තියෙනවා හොඳටම පේනවා. ඉතින් වටේටම ෆ්ලෑෂ් ලයිට්ස් වගේ දේවල් ගහලා තියෙනවා. මොකරි ප්‍රොඩක්ෂන් එකක් මොකරි කැනීම්. උඹලට ඇහෙනවා සද්ද බලහංගු මොනවා හරි අර ඉතින් මේ කැලේ මචං දැන් අපි හරියටම මැප් එකක් ගත්තොත් එම්බ මේ ඉන්නේ අපි වලක බං. කැලේ මැද තියෙන වලක වගේ එකක. view එක බෑක් කැමරේ දාලා මම ඔයාලට පෙන්නන්නම් ගයිස්. ඉතින් මේ වටේම මේ අපි තව ඉස්සරහට යනවා. අපි ඉස්සරහට ගිහලා බලමු මෙතන මොකක්ද ඇත්තට වෙන්නේ කියලා. දැන් ඔව් මේ පැත්තේ කියලා පොඩි විපරමක් දාලා එමුද? ඔව් මේක වැඩි වෙන්නේ. ඔව් ලයිට්ස් ඩවුන් කරගෙන අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මෙතන ඇත්තටම මේ කවුද මේ ආතල් එක දෙන්නේ කියලා. අර කලින් පල්මඩ සීන් එකේදී මිනිස්සු කිව්වා වගේම ලයිට්ස් බලපන් හරි අමුතු විදියට තියෙන ශබ්ද අර පොළව හාරන ශබ්ද ඇහෙන්නේ. ඉතින් කොහොම හරි අර වොයිස් කට් එකේ කිව්වා වගේම චයිනීස් කට්ටිය මෙතන කැනීමක් කරලා අල්ලන් ගිහිල්ලා තිබ්බා. ඒ වගේම මේ හරිය කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකක් වගේ තමයි පේන්නේ. but still කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකකට වැඩිය ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් තියෙන තැනක් විදිහට තමයි පේන්නේ. වටේම අර ලොකු ෆ්ලෑෂ් ලයිට්ස් ගහලා පිටින් මිනිස්සු වෙනවාද කියලා පේන්නේ. මෙතන මොකක් හරි ලොකු දෙයක් වෙනවා කියන එක කියන්නේ අපිට හිතෙන්නේ මේ. මෙතන අර උදේ ඉඳන් හවස වෙනකන් වැඩ කරන තැනක් නෙමෙයි. රෑ නයිට් ටයිම් එකේ මේ වගේ දෙයක් කරනවා කියන්නේ අර පැත්තේ පේන තියාලා තියෙන කියලා අර අපි හිතමු ගෙවල් හදලා තියෙන්නේ. අතන ලයිට්ස් අර වලට දෙන්නේ. මෙතන ඔව් මෙතන කට්ටිය නැවතිලා වර්ක් කරන්න හදාගෙන තියෙන තැනක් මේ. වලට පේන තියර අපේ පිටිපස්සෙන් තියෙන අලුතෙන් හදපු පොඩි ඇපාර්ට්මන්ට් ටයිප් එකේ ගෙවල්. ඒක ඔක්කොම එක විදියට හදලා තියෙන්නේ. ඉතින් අර එතනින් එහාට පිටිපස්සේ තියෙන තනිකරම අර තියෙන්නේ අපේ පිටිපස්සේ අපි ඉස්සරහින් දෙලින්න තියෙන ලොකු ලයිට් එකක්. තනිකරම තියෙන්නේ කියපු ලොකු ෆ්ලෑෂ් ලයිට් තියෙනවා. ඔව් හරි අපි ඉස්සරහට ගිහලා පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට පොඩි ලෝ ප්‍රොෆයිල් එකක් තියාගන්න වෙනවා. ටොච් එක ගන්න පුළුවන් තරම් ටොච් එක ඩවුන් කරගන්න.